ආයුබෝවන් අද මම පැහැදිලි කරන්නේ නිවුන් ආධ්‍යාත්මික සහකරුවන් සම්බන්ධයෙන්. මෙතනදී නිවුන් ආධ්‍යාත්මික සහකරුවන් බොහෝ විට පළමුවෙන්ම අවදි වන්නේ DF. දැන් ගොඩක් දෙනෙක් මේ කාරණාව සම්බන්ධයෙන් දැනුවත්. කාන්තා ශක්තිය නියෝජනය කරන පුද්ගලයා තමයි මුලින්ම ආධ්‍යාත්මිකව අවදි වීම සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී කාන්තාව බොහෝ වෙලාවට තමන්ගේ මැස්කියුලෙන් මුණ ගැසීම නිසා සමහර විට භෞතිකව සමහර විට ඔන්ලයින් හරහා හෝ යම් විදිහකින් මුණ ගැසීම නිසා ඇතිවෙන කම්පනය හෝ තමන්ගේ ශක්තිය අවදි වීමේ ක්‍රියාවලිය විවිධාකාරයෙන් සිද්ධ වෙනවා කුණ්ඩලිනී ශක්තිය අවදි වීම සඳහා. නමුත් එතන ඉඳලා පටන් ගන්න ඒ ජර්නි එක ඇත්තටම තවත් භෞතික පුද්ගලයෙක් මත පදනම් වෙන කාරණාවක් නෙවෙයි. එතනදී තමන්ගේ ශක්තියට සමාන වූ මැස්කියුලින් පිරිමි පාර්ශවය තමන්ට හමු වුණත් ඇත්තටම මේ ආධ්‍යාත්මික ගමන තමන්ගේම ආධ්‍යාත්මයේ පිරිසිදු වීම සහ පිබිදීමේ ක්‍රියාවලිය. ඉතින් එතනදී අවසානයේ තමන් දිව්‍යමය තත්වයට පත්වෙන කාරණාව තමන්ගේ ආධ්‍යාත්මය පාරිශුද්ධ කර ගැනීමේ කාරණාව තමයි මූලිකම දේ වෙන්නේ. නමුත් ගොඩක් දෙනෙක් ආධ්‍යාත්මික අවදිවීම සිදුවන්නෙම තමන්ගේ මැස්කියුලින් ට්වින් ෆ්ලේම් හමුවීම නිසා බොහෝ දෙනෙක්ට මෙහිදී සිදුවෙන විවිධ හැඟීම් විවිධාකාරයේ චිත්තාවේග හසුරුවා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. නමුත් ධර්මයේ තුලින් යම් කිසි ආකාරයකින් අධිගමයට පත් වූ කෙනෙක් එවැනි පුද්ගලයෙක්ට තමන්ගේ නිවුන් ආධ්‍යාත්මික සහකරුවා ගැන දැන ගැනීම හෝ හමුවීම හෝ ඊතරම්ම ගැටලුවක් නෙවෙයි. ඔවුන් ආධ්‍යාත්මිකව පිරිසිදු වීම තුළ සිටින පුද්ගලයන් වීම නිසා. නමුත් අනෙක් සෑම කෙනාම තමන්ගේ අඳුරු පැතිකඩ හඳුනා ගනිමින් ඒවාට මුහුණ දෙමින් විවිධාකාරයේ චිත්තාවේග විවිධාකාරයේ කර්මානුරූපී අත්දැකීම් වලට මුහුණ දෙමින් තමයි මේ ආධ්‍යාත්මික පිරිසිදු වීමට භාජනය වෙන්නේ. ඉතින් එතනදී තමන්ගේ නිවුන් ආධ්‍යාත්මික සහකරුවා පිළිබඳව අතිශෝක්තියක් ඇති කර ගැනීම තුළ තමන්ට ආධ්‍යාත්මිකව සුවපත් වීමේ හැකියාවක් නැහැ. ඒ තුළින් තමන් නිතරම තවත් බාහිර පුද්ගලයෙක්ව තමන්ට ආකර්ෂණය කර ගැනීම හෝ ඒ පුද්ගලයා තමන් ළඟට පැමිණීම නිසා සතුටු වීම සහ ඒ පුද්ගලයා තමන්ගෙන් වෙන්වීම නිසා දුකටපත් වීම මේ ආකාරයට තමයි මේ චිත්ත ස්වභාවය දෝලණය වෙන්නේ. ඉතින් සමහර විට ඒ පුද්ගලයාගේ විවිධ හැසිරීම් නිසා තමන් තුළ ඒ පුද්ගලයා පිළිබඳව ද්වේෂ සහගත හැඟීමක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ඒ පුද්ගලයා තමන් එක්ක කතා කරන්නේ නැති නිසා තමන්ට අධික දුකක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ මේ හැඟීම් ඊටමත් ඉහළ පහළ යන තත්වයක උච්චාවචනයක් ගොඩක් වෙලාවට DF කෙනෙක් තුළ ඇති වෙනවා. නමුත් ඒක හැමෝටම පොදු කාරණාවක් නෙවෙයි. මේ ආධ්‍යාත්මික පාරිශුද්ධ වීම සඳහා තමන්ගේ මූලික අරමුණ තමන්ගේ ආධ්‍යාත්මික ගමන කරගත්ත පිරිසට මේක බැරෑරුම් කාරණාවක් නෙවෙයි. නමුත් ට්වින් ෆ්ලේම් තමයි තමන්ට ලෝකේ ඉන්න එකම පුද්ගලයා විදිහට තමන් ඕනෑවට වැඩිය ඒ පිළිබඳව සිතීමට යාම තුළම සමහර වෙලාවට ඒ සංකල්පය ඕනෑවට වඩා ඒ මත තමන්ගේ සතුට රඳා පවත්වා ගැනීම තුළ බොහෝ දෙනෙක් විවිධාකාරයේ අපහසුතාවලට ලක් වෙනවා. මොකද තමන්ට අවශ්‍ය අරමුණ තමන්ට අවශ්‍ය මේ ආධ්‍යාත්මික ගමනේ ප්‍රතිඵලය නිසි ලබා ගන්න බෑ එවැනි ආකාරයේ සංකල්ප මත තමන් රැවටීම තුළ. ඉතින් මෙතනදී තමන්ගේ
ආධ්‍යාත්මය සුවපත් කර ගැනීම, තමන්ගේ අඳුරු ස්වභාවයන් හඳුනා ගැනීම, තමන් ප්‍රභාෂවර තත්ත්වයට පත්වීම, තමන් තුළ මානව ධර්මතා ගොඩ නැගීම, මේ ආකාරයට තමා තුළ ආධ්‍යාත්මිකව පෝෂණය වීම, පිරිසිදු වීම, දිව්‍යමය ස්වභාවය පැමිණීම, මේ සියලු දේ සිදුවීම සඳහා තමා තමාව අධ්‍යයනය කරන්න අවශ්‍යයි. තමන් කවුද? තමන්ගේ අවශ්‍යතා මොනවද? තමන්ගේ ආධ්‍යාත්මයේ ස්වභාවය මොකක්ද? තමන්ගේ පැෂන් එක මොකක්ද? තමන් සතුටු වෙන්නේ මොන වගේ දේවල් වලින්ද? තමන් තෘප්තිමත්ද? තමන් කරන දේවල් අවංකවමද කරන්නේ? නැත්නම් සමාජය හෝ තමා වටා සිටින අයව සතුටු කිරීම සඳහා කරන දේවල්ද? මේ විදිහට මොහොතින් මොහොත තමන්ගේ ජීවිතයේ නැවත නැවත ගොඩනගා ගැනීමේ ක්‍රියාවලියක් තමයි ඇත්තටම මේ ආධ්‍යාත්මික ගමන තුළ සිද්ධ වෙන්නේ. මේ තාක් කාලයක් ඊගෝ එක තමන්ගේ මනංකල්පිත මානසික ලෝකයේ අතරමං වෙච්ච ආධ්‍යාත්මිකව පිරිසිදු වෙමින් තමන්ගේ ලෝකය යහපත් ලෙස තමන්ටත් අනුන්ටත් යහපත් ලෙස උපේක්ෂා සහගතව මෛත්‍රී සහගතව නිර්මාණය කරගන්න ගමනක්. ඉතින් එතනදී බාහිර පුද්ගලයෙක්ගේ හැසිරීම් රටාව මත තමන්ගේ සතුට තීරණය කිරීම නිසා තමන්ට අවශ්‍ය අරමුණ ප්‍රතිඵලය ළඟා කරගන්න බැහැ. ඉතින් මේක ගොඩක් දෙනෙට තියෙන කාරණාවක්. තමන්ගේ යුනියන් එකට අවශ්‍ය දේවල් කරගන්නේ කොහොමද? ඒ පිළිබඳව නිතරම සිතීම මේ වගේ දේවල් නිසා, ඒ වගේම විවාහය ප්‍රමාද වීම සමාජයේ ගැටලුවක්, සමහර විට පවුලේ අනෙක් අයගේ ගැටලුවක් වීම නිසා තමන්ුත් ඒක ගැටලුවක් කර ගැනීම. ඉතින් මේ වගේ නොයෙකුත් කාරණා නිසා මේ නිවුන් ආධ්‍යාත්මික සහකරුවන්ගේ සම්බන්ධය විකෘති තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් විකෘති ලෝකයක නිවුන් ආධ්‍යාත්මික සහකරුවන්ගේ සම්බන්ධය තමන්ට අවශ්‍ය ආකාරයෙන් විකෘති කරගන්න බැහැ. ඒක ආධ්‍යාත්මික ගමනක ප්‍රතිඵලයක්. ඉතින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවලියක් ස්වභාවිකවම සිදු වෙනවා සහ තමන්ටම තමන්ගේ ගුරුවරයා වෙමින් තමාව අධ්‍යයනය කරමින් ඒ ගමන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එතනදී ඒ අවශ්‍ය කාරණා ටික තමන් කරගන්න නැතුව ඒ පිළිබඳ දුකටපත් වෙලා කිසිම තේරුමක් නැහැ. ඒ වගේම ඒ පුද්ගලයා හමුවීම නිසා අතිශෝක්තියක් ඇති කර ගැනීම, ඕනවට වැඩිය එක්සයිට් වීම, ඒ වගේ දේවල් වලිනුත් ඇත්තටම ප්‍රතිඵලයක් නැහැ. මොකද ඒ පුද්ගලයාගේ හැසිරීම් රටාව මත නෙවෙයි තමන්ගේ ජීවිතය රඳා පවතින්නේ. තමන් තෘප්තිමත්ද? තමන් තමන්ගේ සෝල් එක ආධ්‍යාත්මයත් එක්ක ඒකාත්මික වෙලාද ජීවිතය ගත කරන්නේ. මොකද ගොඩක් වෙලාවට හැම පුද්ගලයෙක්ම වගේ භෞතික දේවල් මත තමයි තමන්ගේ සතුට තීරණය කරන්නේ. නමුත් ආධ්‍යාත්මික ගමන තුළ භෞතික ලෝකයේ විකෘති තත්වයන් කඩා වැටෙද්දී ඒ කිසිදු දෙයක් ගැන නොසැලී තමන් ජීවිතය තෘප්තිමත්ව ගත කිරීමේ ක්‍රියාවලියක් තමයි ආධ්‍යාත්මය අවදි වීමේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම නිරාමිස සුවයක්. සමහර වෙලාවට තමන්ගේ රැකියාව නැති වෙන්න පුළුවන්. තමන් ළඟම ඉන්න පිරිස් නැති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා නැති වෙන්න පුළුවන්. විවාහය නැති වෙන්න පුළුවන්. මොකද නිවුන් ආධ්‍යාත්මික සහකරුවන් සහ ආධ්‍යාත්මිකව අවදි වෙන සියලු දෙනාගේම ක්‍රියාවලිය එකයි. නමුත් නිවුන් ආධ්‍යාත්මික සහකරුවන් හමු වීම නිසා යම්කිසි ආකාරයක තවත් පුද්ගලයෙක්ට ආකර්ෂණය වීම නිසා ඔවුන්ගේ ක්‍රියාවලිය අනෙක් අයට වඩා වේගවත්ව සිදු වෙන්න පුළුවන්. ඒ නමුත් තවත් බාහිර පුද්ගලයෙක් ගැන තමන් අපේක්ෂාවෙන් උමතුවෙන් සිටීම නිසා තමන්ගේ ආධ්‍යාත්මික ගමනට බාධාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි නිවුන් ආධ්‍යාත්මික සහකරුවන් සඳහා පවත්වන වැඩමුළුවලදී තමන් තමාගේ ආධ්‍යාත්මය සමග ඒකාත්මික වෙමින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? සහ තමන්ගේ ඕරාව පිරිසිදු කරගනිමින් තමන්ගේ
ඇඩික්ටිව් විවිධාකාරයෙන් ඇබ්බැහි වීම නිසා ඇටෑච්මන්ට් නිසා අපිරිසුදු වෙච්ච ශක්තිය පිරිසුදු කරගෙන මේ ගමන යන්න අවශ්‍ය අඩිතාලම සකස් කරන්නේ.